ඉස්සෙල්ලාම තියෙන්නේ BMW S1000 RR එකක්. රුක්ෂාන් තමයි අපේ මූලික රුක්ෂාන්ගේ බයික් එක ඒක. ඊට පස්සේ අපේ ඉන්න නවෝද මල්ලි. එයාගේ තියෙන්නේ BMW S1000 RR එකක්. ඊළඟට අපේ ඉන්නවා චානක මල්ලි S1000 RR එකක් ඒකත්. ඊට පස්සේ අපේ ආපහු ඉන්න ලසන්ත අයියා. එයාගේ තියෙන්නේ CBR 650 බයික් එක. එතකොට ආපහු අපේ ඉන්න සම්පත් අයියා. එයාගේ තියෙන්නේ Honda CBR 600 බයික් එක. ඊළඟට තියෙනවා මගේ බයික් එක. ඒක Yamaha MT-09 එකක්. ආපහු නැවතත් Yamaha MT-09 එකක් තියෙනවා අපේ මාමා තමීර. ඊළඟට ඉන්න අපේ මිලාෂ් මල්ලි. එයාගේ තියෙන්නේ MT-07 බයික් එක. නැවතත් MT-07 බයික් එක තියෙනවා අපේ කසුන් මල්ලි. දිලුක මල්ලි තියෙනවා Triumph එකක්. ඊළඟට ඩුකාටි එකක් තියෙනවා අපේ රිකාස්ගේ. 701 එකක් තියෙනවා අපේ හස්ක්වානා ෂෙහාන්ගේ. DRZ SM එකක් තියෙනවා ඉරෝෂ් මල්ලිගේ. දුමින්ද අයියගේ තියෙනවා DRZ SM එකක්. තව CB4 එකක් තියෙනවා අපේ රොෂාන්ගේ. නැවත අපේ තියෙනවා සංජීවගේ Honda Hornet එක 250. අයිබෝන් කියෝරා අලුත් වීඩියක් එක්ක අද අරගෙන ඇවිල්ලා තියෙනවා රත්ත ටොක්ස් නිව් ශ්‍රී ලංකාස් අලුත්ම YouTube එපිසෝඩ්ස් ටිකත් එක්ක අලුත්ම එපිසෝඩ් එකක් අරගෙනලා තියෙනවා නවසීලන්තේ මේ බයික් පදින කොල්ල සෙට් එකක් එක්ක. ඉතින් මාත් එක්ක ඉන්නවා රුක්ෂාන් සහ නිලාන්. අපි ඒ දෙන්නේ අහලා බලනවා මේ ගෲප් එක මේ බයික් ගෲප් එක පටන් ගත්තේ කොහොමද? මේගොල්ලෝගේ දෙන බයික්ස් මොනවද? ඒ වගේම තමයි මේගොල්ලෝගේ මොනවද ඉස්සරහටම තියෙන ප්ලෑන්ස් කියලා. ඉතින් අපි මුලින්ම අහමු රුක්ෂාන්ගෙන්. රුක්ෂාන් කොහොමද මේ වැඩේ පටන් ගත්තේ? අපිට පොඩ්ඩක් ඔයාලගේ ගෲප් එකේ නම සහ පොඩි විස්තරයක් කිව්වොත් කොහොමද? අයිබෝන් කියෝරා. ගෲප් එක පටන් ගත්තේ නම් 2018 3-4 දෙනෙක් එක පටන් ගත්ත ගෲප් එකක්. ඊට පස්සේ ටික කටින් කට ගිහිල්ලා ගෲප් එක ලොකු වෙලා දැන් ඇත්තටම අපිට ඉන්නවා ගෲප් එකේ සාමාන්‍ය ගෲප් එකේ ඇක්ටිව් ඉන්නවා 50 දෙනෙක් 25ක් විතර පදින කට්ටිය ඉන්නවා අනිවාර්යෙන්ම. දැන් මේ වෙනකොට නම් ඇත්තටම ගොඩක් ලොකු ගෲප් එකක් හැදිලා තියෙන්නේ ලංකාවේ කට්ටිය අපිත් එක්ක තව මේ රටේ කට්ටිය සහ වෙන රටවල කට්ටිය ඔක්කොම පදිනවා. අද දවස වශයෙන් අපි ලංකාවේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් 18 දෙනෙක් ප්‍රසන්ට්ලි ඉන්නවා මෙතන. ගෲප් එකේ නම NZSL බයිකර්ස්. හරියටම කිව්වොත් නිව් සීලන්ඩ් ශ්‍රී ලංකන් බයිකර්ස්. මෙතන තියෙන බයික්ස් මම හිතන්නේ ගොඩක් වර්ගවල බයික් තියෙනවා විවිධ කැපැසිටි වල. ඉතින් පොඩි බයික්ස් ගැන පොඩි විස්තරයක් කිව්වොත් කොහොමද? ඔව් අපේ බයික්ස් තියෙනවා 1000 කැටගරි එකකින් පටන් ගත්තොත් ඉතින් අපිට 1000 බයික් තුනක් තියෙනවා. 650 එකක් තියෙනවා. 600 CBR තව එකක් තියෙනවා. 900 කැපැසිටි එකකින් MT-09 දෙකක් තියෙනවා. 700 කැපැසිටි එක through තියෙනවා බයික් හතරක්. ඒ වගේම 400 කැටගරි එක යටතේ බයික් තුනක් තියෙනවා. 250 බයික් Hornet ඒ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධම එකක් තමයි Hornet. ඉතින් එකක් තියෙනවා මේ අපේ කෙනෙක් පදිනවා Hornet එක. ඔව් මම හිතන්නේ මේ Hornet එකේ මේ වැඩි පේන්න නැති බයික් එකක් අතරම. නැති බයික් එකක් Hornet එක වගේම CB4 එකත් මේ හරි අඩුයි හොයාගන්න. ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ වුණාට මේ හොයාගන්න හරි අමාරුයි. right. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝගේ මීට්අප්ස් කොහොමද වෙන්නේ? දැනට කොහොමද මේ වැඩේ යන්නේ කියලා කිව්වොත් කොහොමද? ඔව් every weekend අපි රයිඩ් එකක් දානවා. ඒ කියන්නේ ඕක්ලන්ඩ් වලට තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඒ වගේම අපි ලොං මේ ටුවර්ස් කරනවා. අපි මේ මෑතක කරා ටවුප් ටුවර් එකක් වගේ. ඒ වගේම ලෝකල් තියෙන බයික් ගෲප්ස් වලටත් අපි ඉන්විටේෂන් ලැබෙනවා. ඒ වගේම අපිත් ඒගොල්ලන්ට ඉන්වයිට් කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අපේ RR රතු සහ සුදු බයික් දෙක අවෝඩ් එකක් ගත්තා මේ ළඟදී. තිබ අයන් තණ්ඩ කියන රන් එකේදී අපි ඒ දෙන්නට මතක් කරන්න ඕනේ දෙන්න විශේෂයෙන්ම. නිලාන් ඉතින් ඔයගොල්ලෝගේ මේ බයික් ගෲප් එකෙන් මොනවද ඔයගොල්ලෝගේ ප්ලෑන්ස් ඉස්සරහට මොන හරි ප්ලෑන්ස් තියෙනවද කොහොමද? ඔව් අපි ඉස්සරහට ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පොඩියට පටන් ගත්තේ. ඒ වගේම ස්පොන්සර්ෂිප් එකක් වගේ එකක් බලාපොරොත්තු වෙලා අපි අලුතෙන් ජැකට් එකක් වගේ එකක් ඉන්ට්‍රොඩියුස් කරලා ගෲප් එක තව වැඩි දියුණු කරලා තව බයිකර්ස්ලාව එකතු කරගෙන අපි ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා අනාගතයේදී. ඔව් මම හිතන්නේ මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ ලංකාවේ සෙට් එකක් එකතුලා මේ වගේ ගෲප් එකක් කරන එක ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද අපි හැමදෙනාම වැඩ කරනවා
ඒ රාජකාරිත් එක්ක මේ වගේ දෙයක් කරන එක ඇත්තටම මම හිතන්නේ ලොකු දෙයක් ලංකාවේ නමක් තියාගෙන මේ විදිහට ජෙනුවින් ලෙජිට් විදිහට මේ වැඩේ කරන එකට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ඕගොල්ලන්ට. අවසාන ප්‍රශ්න විදිහට මම අහන්න කැමති මේ බයි ගෲප් එකට කොහොමද ජොයින් වෙන්නේ? ඉතින් ඕගොල්ලෝගේ මොනවා හරි රික්වයර්මන්ට්ස් තියෙනවද? කොහොමද ඒක කරන්න පුළුවන් කියලා කිව්වොත්. ජොයින් වෙන්න අපේ පේජ් එකක් යනවා NZSL Bikers කියලා Facebook එකේ. ඒකෙන් මෙසේජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ මොබයිල් නම්බර් එකට WhatsApp එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න මම කෝල් එකක් දෙන්නම්. අපේ ගෲප් එක යනවා WhatsApp ගෲප් එක. ඒකට ජොයින් කරගන්න පුළුවන්. නම්බර් එක කිව්වොත් 02041544733 මෙසේජ් එකක් දාන්න ලැජ්ජ වෙන්න එපා. මෙතන ඉන්න අපි ඔක්කොමලා තනි තනියම ආවේ. දැන් අපි ගෲප් එකක් විදියට දුවනවා. අපි ඇත්තටම මේ පොඩියට පටන් ගත්තට දැන් ගොඩක් ගෲප් අතරේ අපි කැපිලා පෙරන චරිත වෙලා තිනවා. මෙතන ඉන්න ගොඩක් කට්ටිය. ඉතින් සතිපතා අපි දුවනවා. අපි මීට්අප්ස් තියෙනවා. ඒ මීට්අප්ස් අතරේ සාමාන්‍යයෙන් මාසයකට එකපාරක් අපි ලොකු රයිඩ් එකක් යනවා. ඒ කියන්නේ කිලෝමීටර් 600ක 700ක විතර ලොකු රයිඩ් එකක් යනවා. අනිත් එක ස්පෙෂලි මතක් කරන්න ඕනේ මෙතන ඉන්න කට්ටිය ඕක්ලන්ඩ් වල කට්ටිය විතරක් නෙමෙයි. ඉතින් මෙතන දැන් හැමිල්ටන් ඉඳලා මේ ආපු කට්ටියත් ඉන්නවා. ඉතින් අපි හැමෝම ජොයින් වෙලා හොඳ ගමනක් යනවා. ඉතින් අපි තවත් අපේ ලංකාවේ හැමෝටම ආරාධනා කරන්නේ ඔයාලා කැමති නම් බයික් එකක් නිව්සීලන්ත වල පදින්න ඕක්ලන්ඩ් වල NZSL Bikersලා always welcome. Thank you so much අපේ මේ අවස්ථාවට අපිට කතා කරාට ඔයගොල්ලෝගේ මේ ගෲප් එක ගැන මුල් ලෝකෙටම කියන්න අවස්ථාව ලබා දුන්නට ඉතින් සුබ පතනවා. ඒ වගේ තමයි අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේගොල්ලොත් එක්ක එකතු වෙලා පොඩි වට්ටියක් කරන්න, especially like මේගොල්ලෝගේ තියෙන බයික්ස් ගැන රිවිව් කරන්න. ඒ වගේ පොඩි plan එකක් තියෙනවා. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් thank you so much අපිට ආරාධනා කරාට. ඉතින් good luck කියලා ප්‍රාර්ථනා කරනවා NZSL Bikers වලට. ඉතින් මේගොල්ලෝගේ විස්තර ටික අපි description එකේ දානවා. ඒගොල්ලෝගේ admin ලගේ ෆෝන් නම්බර්ස් අපි ඩිස්ක්‍රිප්ෂන් එක දානවා. ඔයගොල්ලන්ට එකතු වෙලා මේ ගෲප් එකත් එක්ක රයිඩ් එකක් යන්න අවස්ථාව ලබා දෙන්න ඒ අය සූදානම්. ඉතින් thank you so much. Thank you so much ඔයාලට. Thank you so much. Thank you අපිට ඉන්ටර්වියු එකක් තිබ්බට සහ මේ අපිව හඳුන්වලා දුන්නට. Thank you very much. Kia ora.